දුක හිතනත් සහ මොනවා වුණත් අනාගතය වෙනුවෙන් ඉවසගෙන ඉන්න වෙන විදිය දවස් දෙකක් තමයි ඕන. ඉතින් සති දෙකක් තිස්සේ ගෙදර ඉඳලා අපේ එක්සෑම් වෙන නිසා මට අද නෙමෙයි හෙට යන්න වෙලා තියෙනවා අපේ කැම්පස් එකට. ඉතින් යන්න කලින් මට වැඩ ටිකක් කරගන්න තියෙනවා. ඉතින් මම උදේම ස්ටඩීස් කරා. මොකද හවස් වෙද්දී මට ස්ටඩීස් කරගන්න බැරි වෙයි කියලා හිතන හින්දා. ඉතින් දැන් මම ස්ටඩීස් කරලා තවල්ට කන්න තමයි මේ හදන්නේ. කන්න හදන්නේ නෙමෙයි, දැන් කාලේ ඉවරෙන්න ළඟයි. අපි ඉතින් බෝඩින් වලදී අපිට චූප් පුළුවන් විදිහට පුළුවන් කෑම හදලා කනවත් ගෙදර ආවම අපිට පරිප්පුයි සම්බෝලයි තිබ්බත් ඒක නිකන් රජ බොජුන් වගේ. යුනිවර්සිටියේ ඉන්න ගෙදරින් ඈත්ලා ඉන්න හැමෝම දන්නවා ගෙදර අම්මා උයලා දෙන කෑම එකේ රස. ඉතින් මම ඒකත් විඳලා ආවා එළියට චුට්ටක් එළිය ඇවිදින්න ඕනේ කියලා හිතලා. මොකද උදේ ඉඳන් වැඩ නිසා. ඉතින් විනාඩියක්වත් ගියේ නෑ අන්න වැස්සක් පටන් ගත්තා. මේ ටිකේම දිගට මෙහෙට වැස්ස. ඉතින් නවතින්නේ නෑ. කොහොම හරි අද හවස අපි යන්න ලෑස්ති වෙන්න හැදුවේ මේ මට යුනිවර්සිටි යන්න බඩුවකයක් ගන්න තියෙනවා සහ අම්මට මේ ගෙදරට බඩුවකයක් ගන්න තියෙනවා. ඉතින් අපි ගියා මුලින්ම ඩීසල් ගහගෙන යද්දි කරන්ට් නෑ. අපි ගමරි ඇතුල් වුණා විතරයි කරන්ට් ආවා. ඊට පස්සේ ඔන්න අපි කෑම ගන්න ආවා. රාත්‍රී කෑම මං හෙට යන හින්දා මං හරි ආසයි අපි මෙන්න මේ රෙස්ටොරන්ට් එකෙන් කෑම ගන්න. ඉතින් අම්මේ මට එකෙන් රයිස් එකක් උතරන් දුන්නා. ඊට පස්සේ ආවා මගේ අඩුපාඩු ගන්න. ඒ ටිකත් අරගෙන අපි යමු ගෙදර. shopping කරලා පොඩි ටික අරගෙන ආවා. ඉතින් ඔන්න සතියක් ඔයාලා මාත් එක්ක ගෙදරට ස්ටඩීස් කරා. හෙට මම ආයි කැම්පස් එකට යනවා. හරි මුදුකයි දාලා යන්න. ගෙදර ඉඳලා අම්මලා තාත්තලාත් එක්ක ඉඳලා යන්න උනහම මම දන්නවා විශේෂයෙන් තමන්ට ළඟම ගොඩාක් ක්ලෝස් ෆැමිලි එකක් එක්ක ජීවත් වෙන ළමයිට ගෙදර ඉඳලා ආයි කැම්පස් එකට යන්න උනහම දැනෙන ෆීලිං එක. ඉතින් දැන් මම හදන්නේ බඩ ටික ලෑස්ති කරගන්න. අම්මට මට හෙට ගෙනියන්න කෑම හදනවා. ඉතින් මට 25 එක්සෑම් හෙට අපිට ඇඩ්මිෂන් දෙනවා. ඉතින් ඒක කරගන්නත් මම උදේම යන්න ඕනේ. let's ready. දැන් වෙලාව 19 මාර්ට විතරදී ඒක අපේ අම්මා රෑ එළි ඉඳගෙන මට හෙට ගෙනියන්න කෑම හදනවා. මම ගෙනියන්න ඕන බඩ ඔක්කොම මෙතන ලෑස්ති කරා. මොකද මම ගිය පාරේදී ගොඩක් පොඩි ගෙනාවා. ඒක ඔක්කොම ගෙනියන්නත් එපා. ඊට පස්සේ ඇඳුම් වගේක් තියෙනවා ගෙනියන්න. මේ ටික පැක් කරගෙන සේරාට කාලා තව වැඩ ටික උත් කරලා හිටියා. ඉතින් ඇඳුම් වගේක් තියෙනවා මට ගෙනියන්න. ඒ ටිකත් මම දාගත්තා. සහ එක්සෑම් තිබ්බ හින්දා පොටි ඔක්කොම උස්සන් ආවා. ඉතින් මේ ඔක්කොම අරන් යන්නත් ඕනේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් යුනිවර්සිටි යන්න හිතන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ලොකු ලගේජ් බෑග් එකකට අමතරව ඔයාලට බස් එකේ ඔයාලා ගෙදර යන්න ඉන්නවා නම් ලැප්ටොප් බෑග් එකකට අමතරව වෙනම මේ වගේ පොඩි බෑග් එකක් ගන්න. ඔයාලට ඒක හරියම ලේසි. ඔයාලගේ ඇඳුම් සහ අනිත් බඩු එහෙම අරන් යන්න. ඉතින් මම ලැප්ටොප් එක ආරක්ෂාවට මෙන්න මේ වගේ කව එකක් දාගෙන තමයි යන්නේ. මොකද අපි බස් එකේ යද්දී අපි බස් එකේ උඩින් ලැප්ටොප් එක දානවා. ඒක වෙන කාට හරි දෙනවා හරි වෙන්න පුළුවන්. කොහොම හරි එහෙම තමයි මම මගේ ලැප්ටොප් බෑග් එක පැක් කරගන්නේ. ඒක හොඳයි ලැප්ටොප් එකේ ආරක්ෂාවට. සහ අනිත් එක තමයි බස් එකේ යද්දී ඔයාලා ලැප්ටොප් බෑග් එක තමයි සහ වෙන බෑග් ලගේජ් එකකට බඩු දාගත්තාම ඔයාලට ඩ්‍රයිවිං සීට් එක ළඟින් බෑග් එක තියලා ඔයාලගේ ඕනෙම කරන පර්සනල් iPhone එකයි වෙනම පොඩි බෑග් එකකට අරගෙන ඒක ළඟින් තියාගන්න පුළුවන්. මොකද බස් වල යද්දී ඇත්තට මේවා ගොඩක් නැති වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. නම් රාට කද්දී 10 විතර වෙනවා. දැන් වෙලා ඉතින් මම ටිකක් ලෑස්ති කරා. අම්මත් මගේ වැඩ ටික ඉවරයි. දැන් කාලා වොෂ් එකක් දාගෙන නිදාගන්න යන්න තමයි හදන්නේ. අපි හෙට උදේම ආයිත් හම්බෙමු. Cups are warm, the sky is gray. Rain explains what words can't say. Streetlights blur like watercolor.
thoughts move slow but feel much fuller. Nothing urgent, nothing loud. ඉතින් අද උදේම නැගිටලා ලෑස්ති වෙලා යන්න හදද්දී රායන එක දිගටම වැස්ස හින්දා මෙන්න මේ හරියට වතුර දාලා තියෙනවා. වෙලාවට මං උදේ ගිහින් බස්යක් හම්බුණා. හවස බස් වැඩක් තිබ්බේ නැහැ. ඉතින් ඒත් ගියේ මේ බස් එකත් වෙන පාරකින්. අපි කැම්පස් එකට ගිහිල්ලා හම්බුණා. ඔන්න ඉතින් මගේ කම්ෆර්ට් සෝන් එක දාලා මං ආවා බෝඩිමට. දැන් මගේ බෝඩිම වල කම්ෆර්ට් සෝන් එක කරගන්නලා තියෙන්නේ. මොකද ඉතින් මම මෙතන ඉන්න බෑ. ඉතින් අපි මුලින්ම මම ආස විදියට මගේ පොඩි ටික අස් කරගෙන කාමරය අස් කරලා මේ ටික පිළිවෙලට ප්ලාස්ටික් කරගමු. ඒ දිගටම වැස්සට මෙහි වැස්ස කියලා පේන තෙක් මාන එකවත් අයි වලාකුලක්වත් නෑ. මෙහි එක දිගටම පැය 24 හුලක සබරගමේ ජීවත් වෙන මිනිස්සු ශිරින් කැම්පස් එක වටින්න නම් ගන්නවා. මෙහි මේ කාලෙට දිගටම තියෙන්නේ හුලක. ඉතින් මොන උදේ අපේ අම්මි කරන්ටුත් නැතුව මට බත් එකක් හදලා දුන්නා. හරිම රසයි ඒ බත් එක. thank you අම්මා. ඉතින් මම එකත් කාලා අපි මේ යන්න හදන්නේ. thank you introduction. ඉතින් මං කලින් කිව්වා වගේ ඔයගලන්ට මේ වීඩියෝ එක බලුවම තේරෙනවා ඇති කොච්චර හුලඟක් මෙතන තියෙනවද කියලා. බය වෙන්න බා ළමයි 65යි. අපි කැම්පස් ආපු කාලෙත් මේ වගේ නේ හදලා. ඒ ඉතින් මේ ටයිම් එකනේ. අදට අවුරුද්දයි මේ පරිසරට. ඒවද? ඔය ඔතනින් ඇයි හුලං? අන්න අඩුයිනේ. අනේ නැහැනේ. හුලං. ඉතින් අපි කයියක් දාගෙන ඩිපාර්ට්මන්ට් එකට තමයි යන්නේ. මේ ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි අපේ ඇඩ්මිෂන්ස් දෙන්නේ. ඔයාලනේ අපි ඇඩ්මිෂන් ගත්තා. දැන් තියෙන එක්සෑම් එක ලියන්න විතරයි. ඉතින් එක්සෑම් එක දවසෙත් වීඩියෝ එකක් මම ඔයාලට එක්ක බෙදා ගන්න ළඟ ඉන්නම්. ඔයාලා සබරගම යුනිවර්සිටි එකේ රෙජිස්ටර් වෙලා ඔයගලන්ට ආවනම් බලන්න ඔයාලගේ හොස්ටල් එක සමන හොස්ටල් එහෙම නැත්නම් මහවැලිද අන්න ඒ වගේ හොස්ටල් එකක් නම් තියෙන්නේ. ඔයාලට මෙන්න මේ වීව් එකත් එක්ක ඔයගලන්ගේ පළවෙනි අවුරුද්ද ඔයගලන්ට ගත කරන්න පුළුවන්. ඉතින් ඔන්නෝම තමයි මම ගෙදර ඉඳන් මගේ බෝඩින් ලයිෆ් එකට චේන්ජ් වුනේ. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැම සතුටින් පරිස්සමෙන් මම අද කින් එන්න.